හායි ඔයාලා හැමෝටම. ඉතින් අද අපි දෛවාංග 6 කියන දයාබර ආදරණීය සුවපතුරන එනර්ජි එක සමග තමයි කතා කරන්නේ. ඉතින් මේ අංකය නිරූපණය කරනවා සෙනෙහස, සමාදානය සහ ආත්මීය ප්‍රතිකාරය. ඉතින් දෛවාංග 6 කියන්නේ අනුකම්පාවෙන් නිර්මාණය වූ ආත්මීය සුවකරුවෙයි. ඉතින් ඔයාගේ ආත්මය ලෝකයට ගෙන ඒමට පණ බැඳී ඇත්තේ සෙනෙහස මගින් සුවය ලබා දීම සඳහා. ඔයා යන තැනට උණුසුම්කම ආරක්ෂාව සහ එක මෘදු සුවය විසිරෙනවා. ඉතින් විශ්වය දෛවාංග 6 අය ගැන කියන්නේ මෙහෙමයි. ඔයා දුක ඇති තැනට සාමදානිය ගෙන ඒමට පිරිසිදු හදවතක් සමග මෙලොවට ඇවිත් ඇත. ඉතින් ඔයා හට ඇති දයාබර පැවැත්ම, අනිකාගේ වේදනාව දැනගන්නා හැකියාව සහ කරුණාවෙන් හැසිරීම මේ ඔබේ ආත්මයේ වැදගත් ප්‍රසාද තමයි. ඉතින් දෛවාංග 6 අයගේ විශාලතම දෙයක් වගකිව යුතුකමත් එක්ක අනුකම්පාව. ඉතින් ඔයාට පවුල ඔයාගේ මිත්‍රයෝ හෝ තවත් හිත මිතුරන් වෙනුවෙන් උදව් කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ ආත්මය හොඳ උරුමයක්. ඉතින් ඔයා තදින් මෘදුසිත සුවය හරහා අනිකාගේ ජීවිතයට ආලෝකයක් දෙන්න පැමිණි ආත්මයක්. ඉතින් ආදරයේදී දෛවාංග 6 කියන අය ඉතාමත් විශ්වාසදායක, ආදරණීය, සුරක්ෂිත සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන් ආදරණීය අය. ඉතින් ඔයාගේ ආදරය මෘදු, ගැඹුරු සහ හදවතින්ම පිරී ඇති දෙයක්. ඉතින් විශ්වය මෘදු ලෙස මතක් කරනවා ඔයා සුවකරුවෙක්. නමුත් ඔයාගේම ආත්මයත් සුරකින්න. ඉතින් ස්පිරිචුවලි දෛවාංග 6 නිරූපණය කරන්නේ හදවතේ ආලෝකය. මේ ආත්මයන්ට ලෝකයට ගෙන එන්න උනේ මනුෂ්‍ය ආදරයේ ඇත්ත අරුත. ඉතින් ඔයාට ලැබෙන ආත්මීය යොමු කිරීම සහ හැඟීම්, එදිනදා සිදුවීම් සමහර විට කවදාවත් හිතාමත්තා දිගහැරෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ආත්මය දෙවියන්ගේ ආදරය එනර්ජි එකට ස්තුති වෙනවා. ඉතින් ඔයාගේ දෛවාංග 6 නම් ඔයා ලෝකයට ආදරය, සුවය සහ සමාදානය ගෙනෙන අති දයාබර ආත්මයක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට හිතට වැදුනා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයාගේ soft energy comment එකකින් share කරන්න. ඔයාගේ මග සෙමෙන් සුවයෙන් ආලෝකයෙන් සමාදානයෙන් ගත කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. bye bye.